පානමානය පරීක්ෂණයේදී උපකරණයටම මෙන්න මේ විදිහට අටව ගන්නවා. මේ පරීක්ෂණයට අපි මේ වැදගත් දේවල් කීපයක් දෙනවා. එකක් තමයි බලන්න යන උත්සේදනනේ. උත්සේදන කියන්නේ ජලය පිටවීම. ඒතර මේ ඇටෝමෙන් වෙන කොහෙන්වත් ජලය පිට වෙන්න බෑ. ඒක උපකල්පනයක්. හරිද? ඒතර ඒ උපකල්පනය ටිකක් සත්‍යාපනය කරන සනාථ කරගන්න අපි මේකේ මේ වායව කොටස් වල මොකද කරන්නේ? වැස්ලින් ආලේප කරනවා. මෙන්න මේ වගේ කරනවා. මේක වැස්ලින් ආලේප කරනවා මේ කරාම වගේ තියෙන තැන්වල වැස්ලින් ගා ගන්න වතුර පිට වෙන්නේ නැති වෙන්නේ. ඊට පස්සේ මේ ඇටෝම් මෙහෙම අටවලා එන්න මේ කෙලවරින් මොකද කරන්නේ? වායු බුබුල ඇතුල් කරගන්න. පොඩ්ඩක් මේක උස්සනවා. උස්සපුවාම මේක ඇතුළේ වායු බුබුලක් යනවා. ඉතින් අපිට මෙහෙම පොඩ්ඩක් උස්සනවා. වායු බුබුලක් ගියාට පස්සේ පහත් කරනවා. හරි? ඒක වායු බුබුල ඇතුළේ වෙනවා. ඊට පස්සේ අපිට ටිකක් වෙලා බලන් ඉන්න වෙනවා මේ වායු බුබුල මෙන්න මෙතෙන්ට එනකම්. මේ පරිමාණය. හරි? පරිමාණය යම් කිසි සලකුණාලා බිඳුවකට දෙමු. එතෙන්ට එනකම්. ඒ ආවට පස්සේ දැන් අපිට පුළුවන් ඔන්න විරාම ගටිකාව ක්‍රියාත්මක කරන්න. විරාම ගටිකාව ක්‍රියාත්මක කළා. ඒක තමයි විනාඩි 50ක් කියලා. එන්නේ විනාඩි 50. විනාඩි 50කදී මේ වායු බුබුල ගමන් කරපු දුර හොයනවා. මේ දුර. මේ දුර අපි හිතමු D. මේ D කියන දුර හොයනවා. ඒ කියන්නේ D පැලි වෙලා D විනාඩි 50න් බෙදම අපිට එනවා. ඒකක කාලයකදී වායු බුබුල ගමන් කරන දුර. හරිද? ඒකක කාලයකදී වායු බුබුල ගමන් කරන දුර අනුලෝමව සමානුපාතිකයි මොකද? උච්ඡේදන ශීඝ්‍රතාවය. හරි? ඒතර වායු බුබුල ගමන් කරන දුරත් එක්ක අපිට හොයන්න පුළුවන් මේ දිග දන්නවා මේ නලයේ වර්ගඵලය හොයාගත්තන් පස්සේ ජල පරිමාව. නම් ඒ ජල පරිමාව මේකෙන් පිට වෙලා තියෙනවා. නම් ඒකක කාලයක් තුළ පිට වෙච්ච ජල පරිමාවත් අපිට මේකෙන් හොයන්න පුළුවන්. දැන් මේ T කියන කාලේ මනින්න පටන් ගත්තේ මෙතෙන්දී. හරි? ඒතර විනාඩි 50ක් යනකොට වායු බුබුල මෙතෙන්ට ගියා. ඒ කියන්නේ මෙතන දිවිච්ච වායු බුබුල මෙතෙන්ට යනවා කියලා කියන්නේ මේ හා සමාන ජල පරිමාණ මොකද තියෙන්නේ? මේක අපිට ඇවිල්ලා තියෙනවා. හරි? මේ ජල පරිමාණ මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ වායු බුබුල ඉච්චරාගේ එන්නේ ජල පරිමාණ ඇතුළට ගත්තා කියලා කියන්නේ මේ ඒ ප්‍රමාණ ජලය පිට වෙලා තියෙනවා. ශාකත්වයෙන් පිටවෙච්ච ජල පරිමාණ සමාන වායු බුබුල ගමන් කරපු දුරේ තියෙන පරිමාණ. හරි. ඒකෙන් හොයන්න පුළුවන් ඒකක කාලයකදී තප්පර විනාඩි 50කදී කොච්චර ජල පරිමාණ පිට වුණාද කියන එක. පොඩ්ඩක් මේ ප්‍රශ්න ටික බලමු. ශීඝ්‍රතාව නිර්ණය කිරීම සඳහා සිදු කරන පරීක්ෂණ ඇටෝමක කොටසක් නම් කළ රූප සටහනක් අඳින්න. ඒක පොඩ්ඩක් තියලා ඊට පස්සේ බලන්න ඇටෝම යොදාගෙන පරීක්ෂණ සිදු කරන ක්‍රියාපිළිවෙල ගැටියෙන් දක්වන්න. ක්‍රියාපිළිවෙල ලියන්න. හරි. එතකොට ඒක තමයි කරන ක්‍රමය. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ හේත පරීක්ෂණයේදී සිදු කරන උපකල්පන මොනවාද? උපකල්පන කීපයක් කරනවා. පළවෙනි උපකල්පනය ලියා ගන්න ශාක අර්ථ ශාකයක් ලෙස උපකල්පනය කරයි. ඊළඟට උච්ඡේදනයෙන් හැර වෙනත් ක්‍රමයකින් ජලය පිට නොවන බව උච්ඡේදනයෙන් හැර වෙනත් ක්‍රමයකින් ජලය පිට නොවන බව උපකල්පනය කරයි. ඊට පස්සේ බලමු හතරවෙනි ප්‍රශ්න. පරීක්ෂණ සඳහා යොදා ගන්නා ශාකත්ව ජලය තුලදී කපාගෙන ජලය තුලදී සවි කිරීමට හේතු සඳහන් කරන්න. මොකද හේතුව? සෛලම තුලක වායු බුබුල ඇතුල් වීම වැළැක්වීම. නැත්නම් වායු බුබුල ඇතුළේම මගින් සෛලම වාහිනී අවහිර වීම වැළැක්වීම. වායු බුබුල ඇතුළේම මගින් සෛලම වාහිනී අවහිර වීම වැළැක්වීම. වැස්ලින් භාවිත කරන්නේ ඇයි කියලා අහනවා. ඇයි වැස්ලින් භාවිත කරන්නේ? වායු රෝධනය කිරීම සඳහා. වායු රෝධනය කිරීම සඳහා. ශාක පත්‍රවල ජලය තැන්පත් ඇතනම් පරීක්ෂණයට පෙර තෙතමාත්තු කිරීමට හේතුව. ඇයි තෙතමාත්තු කරන්නේ? උච්ඡේදන සඳහා ආර්ද්‍රතාව බලපාන බැරි.
උත්සේදනය සඳහා ආර්ද්‍රතාව බලපාන බැවින්. හත්වෙනි ප්‍රශ්නේ අහන උත්සේදන ශීඝ්‍රතාවට සුළඟේ වේගයයි ආර්ද්‍රතාවයි බලපෑම කොහොමද කියනවා මේ ඩොමින් පරීක්ෂා කරන්න. කොහොමද කරන්නේ? සුළඟේ වේගය බලන්න අපිට විදුලි පංකාවක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. සුළඟේ වේගය පරීක්ෂා කිරීම සඳහා විදුලි පංකාවක් භාවිතා කර පරීක්ෂණය සිදු කළ හැකියි. විදුලි පංකාවක් භාවිතා කර පරීක්ෂණය සිදු කළ හැකියි. ඊළඟට යන්නේ ඊළඟ පොයින්ට් ආර්ද්‍රතාව පරීක්ෂා කිරීමට ශාක අත්ත පොලිතීන් උරයකින් ආවරණය කර ශාක අත්ත විනීත පෙනෙන පොලිතීන් උරයකින් ආවරණය කර පරීක්ෂණය සැලසුම් කළ හැකියි. ඒ කියන්නේ මේ අත්ත සම්පූර්ණයෙන්ම ෂොපින් බෑග් එකේ ට්‍රාන්ස්පරන්ට් පොලිතින් එකකින් ආවරණය කරනවා. ඒක ආවරණය කරාන් පස්සේ අර පිට වෙන ජල වාෂ්ප මේක ඇතුළේ රැඳෙනවනේ. ඒ ජල වාෂ්ප රැඳෙන නිසා මේ ආර්ද්‍රතාව මොකද වෙන්නේ? එන්න වැඩි වෙනවා. ආර්ද්‍රතාව වැඩි වෙනකොට උත්සේදන වේගය මොකද වෙන්න ඕන? ආර්ද්‍රතාව වැඩි වෙනවා නම් අඩු වෙන්න ඕන. හරි. අන්න අඩු වෙනවද කියලා අපිට බලන්න පුළුවන් පොලිතින් නුරයක් දාලා. ඒකට තවත් පහසු කරගන්න ඕන නම් මේ පොලිතින් නුරය ඇතුළේ අපිට ආරෝම වෙදින ජලය ටිකක් දාන්න පුළුවන්. හරිද? ඒක ඇතුළේ වතුර ටිකක් දාලා පටන් ගන්න. ඒතර මොකක්ද ජල වාෂ්ප තියෙනවනේ. හරි. ඊට පස්සේ ඉහත සඳහන් කළ සාධක දෙක හැර උත්සේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන වෙනත් සාධක මොනවාද? මොන වෙනත් සාධක? ආලෝක තීව්‍රතාව, උෂ්ණත්වය, හරි. පසේ ප්‍රයෝජ්‍ය ජල ප්‍රමාණය ඉවතගත් විශේෂණය. ආලෝක තීව්‍රතාව, උෂ්ණත්වය, පසේ ප්‍රයෝජ්‍ය ජල ප්‍රමාණය. ශාක පත්‍රයක පෝටිකා ව්‍යාප්තිය උත්සේදනය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂා කිරීම සඳහා සිදු කළ හැකි සරල විද්‍යාගාර පරීක්ෂණයක් කෙටියෙන් සඳහන් කරන්නේ. 9 වෙනි එක පපා ගන්න එක ඕනේ නැහැ. කොබෝල්ට් ක්ලෝරයිඩ් පත්‍ර පරීක්ෂාවේදී තියෙන්නේ මේ ඒක කරන්නදී නිකන් ඕනනම් දැනගන්න. අපිට පුළුවන් ශාක පත්‍රේ අරගෙන ඉවරලා පත්‍රේ මත යටපැත්තේ පොටිකා තියෙන්නේ. යටපැත්තෙන් අලවන්න පුළුවන් කොබෝල්ට් ක්ලෝරයිඩ් පත්‍ර. හරි. කොබෝල්ට් ක්ලෝරයිඩ් පත්‍ර නිර්ජල ඒවා. නිර්ජල කොබෝල්ට් ක්ලෝරයිඩ් පත්‍ර නිල් පාට. වතුර උරාගත්ත මේක රෝස පාට බවට පත් වෙනවා. හරි. එතකොට උච්ඡේදන වැඩියෙන් සිදුවන ප්‍රදේශ ඉක්මනින් රෝස පාට වෙනවා. අඩු ප්‍රදේශ අඩුවෙන් රෝස පාට වෙනවා. මේ ප්‍රැක්ටිකල් එක ඔයාලට නෑ ඒ නිසා ඒක ඕනේ නෑ කපා ගන්න.